안녕하세요. Welcome to my YouTube channel. ඔන්න මම අද මුල ඉඳලා ආරම්භ කරනවා 10 11 ශ්‍රේණි වල කොරියානු භාෂාව පාඩම් මාලාව මුල සිට සරලව කියලා දෙන්න. ඉතින් මෙතන හංගුගෝ කියන්නේ කොරියානු භාෂාවට හංගල්. හංගල් කියන්නේ කොරියානු හෝඩියට කොරියානු හෝඩියේ ප්‍රධාන වශයෙන් අක්ෂර 40ක් තියෙනවා. එක මොම් කියන්නේ ස්වරවලට ස්වර 10යි. දෙක ජාම් ජාම් කියන්නේ හල් අකුරු හෙවත් ව්‍යංජන අක්ෂර 14ක් තියෙනවා. 3 පොක්හප් මොම් කියන්නේ සංයුක්ත ස්වරවලට සංයුක්ත ස්වර 11ක් තියෙනවා. 4 සංජාම් කියන්නේ ද්විත්ව ව්‍යංජන 5ක් තියෙනවා. හරි. අපි දැන් බලමු ස්වර කියන්නේ මොනවද කියලා. මෙතනදී ස්වර 10ක් තියෙනවා. මම දෙපැත්තට කඩලා දාලා තිබ්බට ඔයාලා පාඩම් කරද්දි පහළට මම මේ කියන පිළිවෙලට පාඩම් කරගන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාඩම් කරගන්න ලේසි වෙයි. හරි. අපි දැන් බලමු ස්වර 10. ආ යා ඔ යෝ ඕ යෝ උ යු ඊ. මෙන්න මෙහෙම තමයි ස්වර 10 හැදිලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද ස්වරයක් යොදාගෙන වචනයක් ලියන්නේ කියලා. ඔයාලට පේනවා මම මෙතන highlight කරලා දාලා තියෙනවා මෙම ස්වර වචන සමග තනිව ලිවීමේදී මුලට බිඳුව යොදා ලියනු ලැබේ කියලා. ඔයාලා බලන්න මම මෙතනදී ආ යා ඕ යෝ ඊ මේ කියන අක්ෂර පහේ වම් පසින් මුලට බිඳුව යොදලා තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඕ යෝ උ යු කියන අක්ෂර පහ ඒ අක්ෂර පහේ උඩට තමයි මම බිඳුව යොදලා තියෙන්නේ. ඔයාලා මේ වෙනස අඳුන ගන්න. මම මෙන්න මේක දෙපැත්තට කඩලා දැම්මේ නැත්නම් ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන මේ විදිහට මතක තියාගත්තොත් ඔයාලට ගොඩාක් ලේසි. ඒ නිසා මෙහෙම මතක තියාගන්න. හරි ළමයි දැන් බලන්න මම අර කලින් කියපේක ඔයාලට හොඳට තේරෙයි. මම මෙතන ලියලා තිනවා ස්වර යොදාගෙන ලියන වචන 6ක්. පළවෙනි එක බලන්න ආයි. ආයි කියන්නේ ළමයට. දෙවෙනි එක ඕයි. ඔය කියන්නේ පිපි නවලට. තුන්වෙනි එක උයු කියන්නේ කිරිවලට. හතරවෙනි එක යෝ කියන්නේ නරියට. පස්වෙනි එක ඊ කියලා කියනවා අපි දත් වලටයි දෙකටයි. හයවෙනි එක ඕ කියනවා අපි පහට. එතකොට බලන්න මම කලින් කිව්වා ස්වරයක් හැම වෙලේම තනියම ලියනවා නම් එහි මුලට බිඳුව යෙදිය යුතුමයි කියලා. මෙතන බලන්න මම ආයි කියලා ලියලා තියෙන තැන ආ අකුරටයි ඊ අකුරටයි වම් පසින් මුලට බිඳුව යොදලා තියෙනවා. ඔයි කියන දන බලන්න ඔයි කියන දන ඕ අකුරට උඩින් තමයි මම බිඳුව යොදලා තියෙන්නේ. ඊට පස්සේ ඊ අකුරට වම් පසින් මුලට. උයු කියන තැනත් බලන්න උයු කියන දන මම උඩට තමයි බිඳුව යොදලා තියෙන්නේ. යෝ කියන දනත් මම ඒ අකුරු දෙකේම උඩට තමයි බිඳුව යොදලා තියෙන්නේ. ඊ කියන දන බලන්න ඊ කියන දන වම් පස මුලට. ආපහු ඕ තියෙනවා. අයත් ඕ කියන එකේ උඩට. මම ඔයාලට කිව්ව නේද කලින් මේක බලා ගන්න කියලා. මම එකයි කිව්වේ ඔයාලට ඕනම වචනයක් ලියා ගන්න පුළුවන් හරියට මේක පාඩම් කරගත්තා නම්. හරි ළමයි අපි අදට පාඩම ඉවර කරමු. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්. වැරදි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්. මොකද මම මේ කරන පළවෙනි YouTube වීඩියෝ එක. ඉතින් ළමයි මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉහින් එන්නම් සුබ දවසක්.